ඔයා දන්නවද ගොඩක් YouTubers ලා channel එක grow කරගන්න කලින් එයාලා කරන එකම එක mistake එකක් හින්දා channel එක සම්පූර්ණයෙන්ම delete කරගන්නවා. හැබැයි ඒගොල්ලෝ කොයි වෙලේවත් හිතන්නේ නැහැ මං කරපු දේ YouTube එකේ තියෙන එක නීතියක් කඩ කරපු හින්දා මේ වගේ දෙයක් වුණා කියලා. සමහර වෙලාවට ඔයා YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා මේ වීඩියෝ safe කියලා. හැබැයි YouTube system එක ඒ YouTube වීඩියෝ එක detect කරනවා මේ වීඩියෝ එක YouTube නීති කඩ කරපු වීඩියෝ එකක් කියලා. එහෙම ඉතින් YouTube එක delete වුණා කියන්නේ ඔයාගේ channel එකේ strike එකක් එන්න පුළුවන්, videos delete වෙන්න පුළුවන්. ලොකුම දේ තමයි ඔයාගේ channel එක සම්පූර්ණයෙන්ම delete කරන්න පුළුවන්. ඒකින්ද අද මේ වීඩියෝ එකෙන් YouTube කරන කෙනෙක් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ YouTube නීති ටිකක් මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒ හින්දා මේ වීඩියෝ එක skip නොකර සම්පූර්ණයෙන් බලන්න. මොකද අද වීඩියෝ එකෙන් ගොඩක් creators ලා නොදන්න භයානක mistakes ටිකක් කියලා දෙනවා. අපි මුලින්ම කතා කරමු YouTube community guideline ගැන. community guideline ගැන සරලව කිව්වොත් එහෙම YouTube එකට දාලා තියෙන නීති ටික එක එක රටවල් වලින් ලක්ෂ ගණන් මිලියන ගණන් users ලා ඉන්නවා YouTube එකට. ඒකින්ද YouTube platform එක safe තැනක් කරලා තියාගන්න YouTube එකෙන් දාලා තියෙන නීති ටිකක් තමයි මේ community guideline කියන්නේ. ඔයා මේ නීති ටික follow කරලා YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් ඔයාගේ channel එක safe. හැබැයි ඔයා ඒ YouTube නීති ටික කඩ කරලා වීඩියෝස් අප්ලෝඩ් කරනවා නම් channel එක අනතුරේ. ඔයාගේ channel එකේ strike check වෙන්න පුළුවන්, කලින් කිව්වා වගේ channel delete වෙන්න පුළුවන්, videos delete වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ටිකක් වෙන්න ඉඩ තියෙනවා. හරි ඉතින් අපි දැන් නීති ටිකක් කතා කරමු. danger content. YouTube එකේ allow කරන්නේ නැති content එකක් තමයි danger content. උදාහරණයක් ගත්තොත් එහෙම භයානක challenge ජීවිතය ගැනවත් පොඩ්ඩක්වත් හිතන්න නැතුව ලොකු risk එකක් කරන වැඩ, භයානක stunt කරන tutorial මෙන්න මේ වගේ videos ඕගොල්ලෝ කරනවා නම් YouTube එකට පුළුවන් වාගේ video එක delete කරන්න. ඒ වගේම තමයි ඉස්සරන YouTube එකේ නීති ටික හරියටම කරනවාද කියලා බැලුවේ මිනිස්සුනේ. ඒ වුණාට දැන් AIත් එක්ක ඒ ටික බලන්නෙත් ඒයි. හරි ඉතින් අපි ඊළඟට බලමු ඊළඟ නීතිය මොකක්ද කියලා. violence. YouTube එකේ තියෙන violence තියෙන videos උත් අනතුරේ තමයි තියෙන්නේ. fights, ලේ තියෙන scenes මෙන්න මේ වගේ වටත් YouTube එකෙන් strike එකක් එන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට education නැත්තම් news මොනවා හරි යන්නේ ඒ වගේ දෙයක් තියෙනවා නම් ගොඩාක් වෙලාවට ඒ වගේ ස්ට්‍රයික් එකක් නම් එන්නේ නැති තරම්. හරි ඉතින් අපි ඊළඟට බලමු ඊළඟ නීතිය මොකක්ද කියලා. harass සහ cyber bullying. YouTube එකේ allow කරන්නේ නැති තවත් දෙයක් තමයි harass සහ cyber bullying. ඒ කියන්නේ තවත් කෙනෙක්ට හිරිහැර කරන අපහාස කරන වීඩියෝස්. හරි ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් අප්ලෝඩ් කරනවා YouTube එකට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. hate speech. YouTube එක allow කරන්නේ නැති එකක් තමයි මේ hate speech කියන්නේ. hate speech කියන්නේ කෙනෙක්ව බය කරන, තරහ ගස්සන, එහෙම නැත්නම් කෙනෙක්ට අපහාස කරන එකට තමයි hate speech කියන්නේ. මේ වගේ වීඩියෝස් අප්ලෝඩ් කරනවා නම් YouTube එකෙන් මේ වීඩියෝස් delete කරනවා. සමහර විට strike එකක් එන්නත් පුළුවන්. හරි ඉතින් අපි දැන් YouTube community guideline ගැන කතා කරලා ඉවරයි. ඊළඟට අපි කතා කරන්නේ YouTube එකේ strike system එක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. YouTube strike system එක කියන්නේ මොකද්ද? YouTube strike system කියන්නේ YouTube එකේ තියෙන නීතියක් කඩ කරපුවාම creators ලාට දෙන warning එක. මේක warning එකක් කියවට warning එකක්ම නෙවෙයි creators ලාට දෙන දඩුවමක් වගේ එකක්. හරි ඉතින් මේකේ strike තුනක් එනවා. තුන්වෙනි එක තමයි භයානක එක. ඒකින්ද මම පිළිවෙලට පළවෙනි එකේ, දෙවෙනි එකේ, තුන්වෙනි එකේ වෙන්නේ මොනවද කියලා කියාගෙන යන්නම්. හරි ඉතින් පළවෙනි strike එකෙන් ලොකුවට damage එකක් මොකවත් වෙන්නේ නැහැ. ඒක warning එකක් විදිහට විතරයි එන්නේ channel එකට. ඒකට නිකන් අර black mark එකක් වැදලා තියෙනවා වගේ තියෙනවා ඒ warning එක. දෙවෙනි strike එක ආවා කියන්නේ ඔයාට සතියක් විතර යනකම් videos දාන්න බෑ, live stream යන්න බෑ, community post දාන්න බෑ. මෙන්න මේ වගේ දේවල් ටිකක් වෙනවා. ඒත් ඉතින් තුන්වෙනි එක තමයි භයානකම දේ. මොකද කිව්වොත් එහෙම channel එක සම්පූර්ණයෙන්ම delete වෙලා යනවා. ඔයාට ඉතින් එතකොට මොකවත් කරන්න බෑ. appeal එකක් දාන්න පුළුවන්. ඒ වුණාට ඉතින් ඒකත් 100ට 5ක වගේ chance එකක් තමයි තියෙන්නේ එන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ channel එක මේ subscribers ලා එක්කෙනෙක් ඉන්න එකයි 1 million ගහලා තියෙන channel එකයි එතනදී වෙනස් වෙන්නේ නැහැ. 1 million ගහලා තියෙන channel එකට strike 3ක් අදුන කියන channel එක down වෙනවා. subscribe එකක් තියෙන channel එකත් ඒ විදිහටම down වෙනවා. ඒකින්ද මේ වගේ strike එකක් ඔය channel එකට වැදුනොත් එහෙම බල ඉන්න එපා. ඔයා ඒ වීඩියෝ එක delete කරන්න ගොඩක් views ගියාද පොඩ්ඩයි views තියෙන කියලා බල ඉන්න එපා. ඒ වීඩියෝ එක වගේ නෙවෙයි ඔයාගේ channel එකම නැති වෙන්න පුළුවන්. තවත් එක්කෙනෙක් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඒ ස්ට්‍රයික් එක එක්ස්පයර් වෙනවා කියලා. ඔව් ඒ ස්ට්‍රයික් එක එක්ස්පයර් වෙනවා. ඔයා හිතන්න ඔයාගේ channel එකේ දැන් ස්ට්‍රයික් දෙකක් වැදලා තියෙනවා. තුන්වෙනි ස්ට්‍රයික් එක වදින්න මාස 3ක් විතර. ඒ කියන්නේ දවස් 90 පැන්න කියලා. එතකොට ඉතින් ඒ තුන්වෙනි ස්ට්‍රයික් එක වදින්න ඔයාගේ channel එකට පළවෙනි ස්ට්‍රයික් එක විදිහට
මොකද කිව්වොත් එහෙම දවස් 90ක් ගියාට පස්සේ ඒක ස්ට්‍රයික් එකක් වෙදලා ඒ ස්ට්‍රයික් එක එක්ස්පයර් වෙනවා. හරි ඉතින් අපි දැන් ස්ට්‍රයික් සිස්ටම් එක ගැන කතා කරලා ඉවරයි. අපි බලමු දැන් ඊළඟ එක මොකක්ද කියලා. හරි ඉතින් මම ඊළඟට කතා කරන්නේ කොපිරයිට් ගැන. හරි ඉතින් කොපිරයිට් කියන්නේ තවත් කෙනෙක් හදපු දෙයක් ඔයා අරගෙන ඒක පාවිච්චි කරනවා. ඒ කියන්නේ songs, music, photos, movies මෙන්න මේ වගේ දේවල් ඔයා නෙවෙයි නම් හදලා තියෙන්නේ. කියන්නේ වෙන කෙනෙක් හදලා තියෙනවා නම් එයාගෙන් permission නැතුව, permission අරගෙන නෙවෙයි, permission නැතුව ඔයා ඒක use කරලා කොපිරයිට් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. කොපිරයිට් ක්ලේම් කියන්නේ මොනවද? ගොඩක් ක්‍රියේටර්ස්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොපිරයිට් ක්ලේම් කියන්නේ මොනවද කියන එක. කොපිරයිට් ක්ලේම් එකක් එන්නේ ඔයා මූවි ක්ලිප්ස් යූස් කරනවා නම්, වෙන කෙනෙක්ගේ songs යූස් කරනවා නම්, වෙන කෙනෙක්ගේ music අන්න ඒ වගේ දේවල් යූස් කරනවා නම් අන්න ඒක YouTube එකේ ඩිටෙක්ට් වුණොත් එහෙම කොපිරයිට් ක්ලේම් එකක් එනවා. ඒක ආවට පස්සේ ස්ට්‍රයික් එකක්වත් channel එකට හානියක් මොකවත් වෙන්නේ නැහැ. උනාට වීඩියෝ එකේ තියෙන රෙවෙනියු කියන්නේ ඔයගේ channel එක මොනිටයිසේෂන් කරලා තියෙනවා නම් ඒ වීඩියෝ එකෙන් එන ආදායම ඒ අදාළ ඕනට යන කියන්නේ ඒක මුලින්ම හදපු කෙනාට. හරි ඉතින් මම ඊළඟට කතා කරනවා කොපිරයිට් ස්ට්‍රයික් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන. කොපිරයිට් ස්ට්‍රයික් එකක් කියන්නේ සාමාන්‍ය ස්ට්‍රයික් එකක් වගේම තමයි. ඒකත් අර විදිහටම මාස 3ක් ගියාට පස්සේ කියන්නේ දවස් 90 පෙන්නට පස්සේ ඒකත් රිමූව් වෙලා යනවා. ඔයා හිතන්න ඔයාගේ channel එකට YouTube community guideline strike දෙකක් වැදලා තිබ්බ කියලා. ඊට පස්සේ තුන්වෙනි විදිහට කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදුනා. ඒත් අර විදිහටම ඔයාගේ channel එක delete වෙනවා. අර නීති ටිකම තමයි YouTube කොපිරයිට් ස්ට්‍රයික් වලටත් තියෙන්නේ. හරි ඉතින් මම කොපිරයිට් ගැන කතා කරලා ඉවරයි. මම ඉතින් ඊළඟට කතා කරන්න යන්නේ AI videos YouTube channel වලට දාන්න හොඳයිද නරකයිද කියන එක ගැන. හරි ඉතින් AI videos කියන සරලව කිව්වොත් එහෙම artificial intelligence tools use කරලා හදන videos තමයි AI videos කියන්නේ. ඒ කියන්නේ creator කෙනෙක් AI softwares use කරලා video create කරනවා. AI tool එකකට මොකක් හරි topic එකක් දුන්නාම ඒකෙන් පුළුවන් AI script generate කරන්න, AI videos generate කරන්න, AI images generate කරන්න. මෙන්න මේ වගේ ටික එකතු කරලා හදන වීඩියෝ එකකට තමයි AI videos කියන්නේ. තවත් ඉතින් පැහැදිලි වෙන්න කියනවා නම් එහෙම AI tools use කරලා හදන videos වල තමයි කියන්නේ AI videos කියලා. හැබැයි ඉතින් YouTube එකේ එකපාරම AI videos අයින් කරන්නේ නැහැ. YouTube එකේ මෙන්න මේ විදිහේ නීතියක් තියෙනවා. ඒ කියන්නේ තනිකරම AI වලින් විතරක් හදලා තියෙන videos YouTube එකට upload කරොත් ඒ video එක අයින් කරනවා. ඒ කියන්නේ voice එකත් AI වලින් generate කරගෙන, script එකත් AI වලින් generate කරගෙන, images, videos ඒ ටිකත් AI වලින් generate කරගෙන අප්ලෝඩ් කරනවා නම් ඒ වීඩියෝ එක බෑන් කරනවා. හැබැයි දැන් හිතන්න ඔයාගේ නම් ස්ක්‍රිප්ට් එක, ඔයාගේ නම් වොයිස් එක, ඔයා ඉමේජස් ටික විතරක් AI වලින් ඩවුන්ලෝඩ් කරලා ඒ කියන්නේ YouTube එකට අප්ලෝඩ් කරනවා වීඩියෝ එකක් ඔයාම එඩිට් කරලා අප්ලෝඩ් කරනවා. ඒ වීඩියෝ එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගෙන් ඒ වීඩියෝ එකට අනිවාර්යෙන් මැදිහත් වීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඒකට මහන්සි වෙලා තියෙන්න ඕනේ. දැන් ඉතින් ඔයාලට තේරෙන්නේ නැති AI වලින් වීඩියෝස් අප්ලෝඩ් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ ක්‍රියේටිවිටි එකත් ඒකට ඇඩ් කරන්න ඕනේ. හරි ඉතින් ඔයා හිතන්නකෝ ඔයා තනිකරම AI වලින් වීඩියෝස් හදලා අප්ලෝඩ් කරලා YouTube එකේ ඩිටෙක්ට් වුන්නේ නැහැ. ඊට පස්සේ ඔයා එකෙන් ටික ටික දියුණු වුණාට පස්සේ ඔයා මොනිටයිසේෂන් ඇප්ලයි කරනවා. එතකොට ඔයාව අනිවාර්යයෙන්ම රිජෙක්ට් වෙනවා. ඒකින්ද ඔයා අනිවාර්යයෙන්ම AI tools use කරාට කමක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයාගේ ක්‍රියේටිවිටි එකත් ඒකට ඇඩ් කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් මම ඊළඟට කතා කරන්න යන්නේ මොනිටයිසේෂන් නීති ගැන. YouTube මොනිටයිසේෂන් කියන්නේ YouTube එකෙන් money earn කරන එකට. YouTube partner program එකට join වුණාට පස්සේ ඔයාගේ videos වල ads, membership, super chat වගේ feature use කරලා money earn කරන්න පුළුවන්. ඉතින් ඔයාට මොනිටයිසේෂන් on කරන්න ඕන නම් දේවල් ටිකක් complete කරන්න තියෙනවා. ඒ කියන්නේ ඔයා long video කරනවා නම් subscribe 1000යි, watch time 4000යි දින 365ක් ඇතුළත සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ short video කරනවා නම් දින 90ක් ඇතුළත 10 million views අරන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මම අර කලින් කියපු එක නීතියක් හරි ඕගොල්ලෝ කඩ කරලා තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර community guideline නීති කඩ කරලා තියෙනවා නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න වෙන්නේ නැහැ. ඉතින් මම මොනිටයිසේෂන් නීති ගැන කතා කරලා ඉවරයි. දැන් ඉතින් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා ඇති. අර මම කලින් කිව්වනේ music එහෙම use කරන්න බෑ copyright වදිනවා කියලා. අන්න ඒකට විසඳුමක් විදියට මම දෙන්න යන්නේ safe music use කරන්න තැන් ටික. ඒ කියන්නේ මම මේ background එකේ music එකක් දාලා තියෙනවා වගේ ඔයාගේ videos වලට copyright වදින්නේ නැති වෙන්න music එකක් කොහෙන්ද හොයාගන්නේ කියන එක ගැන තමයි මම මේ දැන් කතා කරන්න යන්නේ. හරි ඉතින් ඔයාලට copyright free use කරන්න තියෙන හොඳම තැන තමයි YouTube audio library එක. ඒකේ music ගැන පොඩ්ඩක්වත් බලන්න එපා. ඒක YouTube එකේම දීලා තියෙන music ටිකක් මෙව copyright නැහැ කියලා. ඒ වගේම තමයි free music use කරන්න website වගේ එකක් තියෙනවා. Pixabay music, free music archive, upbeat ඒ වගේම තමයි සමහර YouTube channel තියෙනවා. උනාට YouTube channel වලින් ගන්න එපා. හැබැයි ඇත්තටම ෂුවර් කරන්න බෑ ඌ ඇත්තද බොරුද කියලා. ඒ වගේම තමයි මම අර කියපු වෙබ්සයිට් වලත් ලයිසන් එක කොයි වෙලෙන් නැති වෙයිද දන්නේ නැහැ. මම නම් ඉතින් ඒව ලොකුවට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම ඒ වගේ music use කරන්නේ නැහැ. මම YouTube එකේ තියෙන music use කරන්නේ නැහැ.
මං හැමතිස්සෙම යූස් කරන්නේ YouTube audio library එකේ තියෙන music විතරයි. හරි ඉතින් මම YouTube channel එක save කරගෙන ලොකු දේවල් ටිකක් කියලා දුන්නා කියලා හිතනවා. මේ වීඩියෝ එකෙන් YouTube නීති, copyright, AI ගැන තිබ්බ ප්‍රශ්න, monetization නීති ගැන clear idea එකක් ගත්තා කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ගැන මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් comment කරලා යන්න. හරි ඉතින් ගොඩ දවසින් තමයි මේ වීඩියෝ එක වැටුනේ. ඉස්කෝලේ sport meet වගේ දේවල් හින්දා මට වීඩියෝ එකක් හරියට හදාගන්න බැරි වුණා. මොකද රෑත් එක්ක band එක හිටන් practice තිබ්බා. ඒ දේවල් ටික ඉවරුනාට පස්සේ තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලවට ගොඩාක් ස්තුතියි. හරි ඉතින් ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක press කරලා දාන්න වීඩියෝ එකට like එකක්. එහෙනම් ඉතින් මං අදට ගිහිල්ලා නම් ඕගලන්ට සුබ දවසක්.